Hello guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මං ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඉරිදා දවසේ අපිත් එක්ක කුරුසපල්ලි යමුද එහෙනම්? අපි ගෙදරින් පිටත් වුණේ දවල් 12ට 12:00 විතර. අපිට සාමාන්‍යයෙන් පැය 2:00මාරක් 3ක් විතර ගියා මාරවිල කුරුසපල්ලියට යන්න. අපි උදේ ඉඳන් මුකුත් කාලා හිටපු නැති නිසා මුලින්ම කරේ හොඳට කාපු එක. කුරුසපල්ලි යන්න දවල් 12 විතර වුණාට අපි ගෙදරින් පිටත් වුණේ උදේ 9ට විතර. ගොඩක් වැඩ තිබුණා. ඉතින් ඒවත් කරගෙන තමයි අපි 12ට විතර මෙහෙන් ගියේ. කුරුණෑගලින් දවල් 12:30ට විතර තමයි අපි මේ දවල්ට කාලේ එහෙම අපි දෙන්න ආපහු යන්න පිටත් වුණා. මේ දවස්වල ඉතින් හැමතැනම වගේ පුදුම රසණයක් නේ තියෙන්නේ. ඉතින් අපි ආපහු මගදී නවත්තලා කූල් ඩ්‍රින්ක් එකක් ගත්තා. ඇවෝකාඩෝ ජූස් එකක් අරගෙන අපි දෙන්න ඒකත් බීලා තමයි ආපහු යන්න පිටත් උනේ. ෆයිනලි අපි දෙන්න කුරුසපල්ලියට ආවා. අද ඉරිදා දවසක් නිසා සෙනග නම් වැඩි. මොකද උදේ පූජාව තියෙනවා, හවස පූජාව. ඒ නිසා සෙනග නම් හොඳටම වැඩි. ගොඩක් හිටියා. හැමෝම කියනවා වගේ ඉතින් මෙතන වැල්ලේ දන ගහලා ඉල්ලන දෙයක් අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා. අපි අද යන්නේ බාරයක් ඔප්පු කරන්න. මෙතන ගොඩාක් ખાસකම් තියෙනවා. ඒකයි මෙච්චර සෙනගක් ඉන්නේ. එකපාරක් ගියපු කෙනෙක් නැවත පාරක් අනිවාර්යෙන් යනවා. එතනට ගියපුවාම ඉතින් එන්න හිතෙන්නේ නැහැ. මාරම නිස්කලංක බවක් තියෙන්නේ. කොච්චර සෙනග හිටියත් ඉතින් එතනට ගියපුවාම වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඒ හැමදේමත් එක්ක ඉතින් අපිත් ගොඩක් වෙලා එතන හිටියා. ඉඳලා තමයි අපි ආවේ. අපි එතනට යනකොට සාමාන්‍යයෙන් 2:00 3 විතර වුණා. අපි එතනින් ආවේ 4ට විතර. වලට පේනවනේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් යන්න. බෞද්ධ, මුස්ලිම් මේ හැමෝම මෙතනට එනවා. අනිවාර්යෙන් ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. හිතට මාරම සැනසීමක් දැනෙනවා.
ඒ හැමදේම කරගෙන ඉතින් අපි දෙන්න ආවා. මේ එන ගම මාරම් වතුර තිබහකින් හිටියේ. ඒ නවත්තලා ඉතින් වතුර එකක් ගෙනකම් බලන් ඉන්නවා බොන්න. මොකද දොඩම් එකක් බොන්න අපි බැලුවා කොහොමත් කුලියාපිටියට විතර වෙනකම්ම අපිට හම්බුනේ නැහැ. කුලියාපිටිය පාස් කරලා එනකොට වගේ නම් දොඩම් විකුණන තැනක් තිබුණා. අපි එතනින් දොඩම් එකකුත් බීලා ආවා. ඉතින් අදට vlog එක ඉවරයි. Thank you for watching.